හායි අපි අද ගලාහන්දී ඉන්නේ. අපිත් එක්ක චලනයක ඉන්නවා. මේ අපි අද කරන්න යන දේවල් උඹ කියපන් කරන්න යන. අපි අද කරන්න යන්නේ මෙතන ඉඳන් යන ගම අපි හෙළබොජුන්නේ කාලා ඊට පස්සේ අපි එම්මම යනවා ඇවිදගෙන නාදන් එක පැත්තට. එතකොට අපි තියෙන දේවල් අපි ඔයගලන්ට විස්තර කරනවා. ඔව්. විස්තර කරන්න කියන්නේ කතා කරයන් විස්තර කරන්න කියලාත් අපි ලොකුට දන්නේ නැහැ. ඒ කොච්චර වෙලා වීඩියෝ ගන්න පුළුවන් වෙයිද? මේ වල්ලන් කියන ගැතිනේ. ඔව්. ඒ පෙට්ටි කඩට තියෙනවා. මොන්න කාලා නෑ. ඒ මේක උළුඳු වැඩේ පහර. මේ පැත්තේ ඒකට පෝස්ට් ඔෆිස් එක තියෙනවා. හරිත් නැද්ද වන්ද වීඩියෝ කරගෙන තමන් නෑ ඉතින් කරන්න දෙයක් නෑ නිකන් අල්ලලා ඉතින් බලන්න අපි ඔයගොල්ලෝ මයි හායි මොකෝ එන්නේ අපේ සහෝදරයා ඉන්නවා හායි අපි vlog එකක් කරනවා ඉන්නේ හායි මේ අපේ ටොට්ටර් ක්ලබ් එකේ ඉස්සර සභාපති සහෝදරයා තාම මට මේක ගේම් කරන්න දෙන්නේ නෑ මූණකට මොකද යාළුවා මේ කරන්නේ අපි වයි YouTube එක කලවන්න සෙට් බයි බයි මේක මට කරන්න දෙයක් නෑ ඉතින් අපි මූණවල කපලවත් දාමු ඉතින් ඒවයි ඩික් කරලා දාපන් ඔව් නෑ අර ඇඳුම් ටික පෙන්න ඇඳුම් ටික රෙදි කඩ ටික තියෙනවා සෙල්සි මොබිටෙල් ඒක කෙලින් නෙමෙයි තියෙන්නේ ඇන්ගල් එකද තියෙන්නේ ආ නෑ ඒක මං හරවන්නේ මොබිටෙල් තියෙනවා ඔයාලට සිග්නල් ගමන නැත්තේ ඔව් SLT සිග්නල් නැහැ ඉතින් ජීද SLT සෙට් ඔබ කියපන් දැන් බලන්න අවුරුදු 4ක් කැම්පස් එකේ ඉඳලා උඹේ එක්ස්පීරියන්ස් එක කොහොමද මම ලොකුවට එක්ස්පීරියන්ස් එකක් නැහැ යකෝ ලොකුවට එක්ස්පීරියන්ස් එක නැති වෙන්න බෑනේ අවුරුදු 4ක් හිටියනේ අවුරුදු 4 අවංක හැංගීම කියපන් ඔබේ ඩිග්‍රී එක ඩිග්‍රී එක ගැන වට ඇත්තටම හරිම මම ඒක ෆ්‍රස්ට්‍රේට් වෙලා ඉන්නේ නෑ ඇත්තටම සිරාවටම කියපන් දැන් හිතව මොකක් හරි මේ වීඩියෝ එක බලලා යුනිවර්සිටි එන්න නොෙන්න තීරණය කරොත් එහෙම හරි නෑ එහෙම කරන්න එහෙම සීන් නෑ පුද්ගලිකයි අර විවා කියන්නේ අත්දැකීම් පුද්ගලිකයි ඒවෙන් අර කාටවත් එහෙම ගන්න දෙයක් නෑ ඔය ඒගායක එක එක විදියට අපි ඉන්න අපි ආපුම කාලේ එකොනොමික් ක්‍රයිසිස් එකයි අර වයි මේ කොරෝනයි ඔක්කොම එක්කනේ අපිට මුල් ටික එපා දැන් ගෙන අයට එහෙම ප්‍රශ්න නෑනේ ඔව් දැන් ගෙන අයට මල් තියනවා බලන්න නේ තවනත් මල් විතරයි මේ ලොකුවට බලන්න කියලා තියෙන්නේ ඔව් මල් විතරයි තියෙන්නේ මල් තියෙනවා වලේ ඩ්‍රාමා තියෙනවා ඔව් ඒවා තියෙනවා එක එක ඩිපාර්ට්මන්ට්වල නේ හැම ෆැකල්ටිම තියෙනවා එක එක දේවල් එක එක ඔව් ඕවරෝල් බලනම අවුලක් නෑ ඉතින් එක්ස්පීරියන්ස් එක එක්ස්පීරියන්ස් එක හොඳයි අන්තිමට يعني අර මුල් අවුරුද්ද නැතුව ඊට පස්සේ ටික හොඳයි මුල් අවුරුද්ද ගෙදර හිටියේ ඔව් නේ ඒකම ගෙදර හිටියේ ෆස්ට් එකම ගෙදර ඉඳලා නෑ ඔව් ඒ දවස්වල නම් ඇත්තටම පායලා හිටියේ කොහොමවත් තියෙන දකින්න ඉතින් ඔව් ඊට පස්සේ ෆස්ට් එක ෆිසිකලුත් තිබ්බනේ ෆස්ට් එක ඔව් ප්‍රැක්ටිකල් ප්‍රවර්තන ෆස්ට් එකක් මෙහෙත් තිබ්බා say hi say hi ගුටි කන්න තමයි ගුටිනවා මේක කරන එක තමා අද එකම බලාපොරොත්තු පරම් බලාපොරොත්තු ගෝල් එක ගුටිනවා ඉන්නේ නිකන් වීඩියෝ කරන්න නෑ වගේ යන්න දී ඔව් නිකන් මේ මරන් යනවා මේ යුනිටි ෂර්ට් එකක් ගහගෙන ආවෙත් එතකොට කවුරුත් අහන්න එකක් නෑනේ යුනි එකේ වැඩක් කියලා ඉතින් අර මේ දවස්වල ට්‍රෙන්ඩින් යන දෝක් සීමාව මෙතෙන්ට තමයි එන්නේ දවල් 12ට දැන් නම් හැමදාම එන්නේ නෑනේ පොර දවසක් කර හොමසි දැන් කොහොමද දැන් ඔය දන්නේ
ඔන්ලයින් නොට සුත්තියනක අරේ දෝසිමගේ වීඩියෝ එක බ්ලොග් වගන්න කියක තැන අප හෝ මක්කරි කවර ලොග් ගත්දා තිබේ දෝසිමගේ පෝලිම පොරගන හැටි හරි පක්කරමගේ මම ඉන්නවා පොලි විස්සර හරි දැන් ඔය ටික ඔතෙන්න්න යුනියගමුත් බෑ දැන් රැක්ගි රැගත තියෙන ඊවස්සේ හෙලබජුන්න එක තියන ලබෝජුන්න එක හෙලකිව්වට ඒ ඔය හෙලමන එළම නෑ ඒවා මේක ඇතුළ විඩිය කරන හරි නෑ නිකන් අරයි යන්න කෑමරිය කනකොට පුඩ්‍රියක් කරව කෑම ගන්න ගන්නයන් නවා ගවුණ අපිට කණ්ඩ දෙයක් තිබ්බෙ නෑගේ එහින්ද අපි දැන් කියෝස්ටික රැත්තර යන්න වෙල අස්සෙන් පාරක්ති නත්තම වටය සයන එක හරනයි බ්ලොක් කර අන්නගේ පුටිකත් කපල දාන්න නවා කපල දා අද ටිකක් පාඩු දවසන්නේ සෙනසුරාද කට්ටිය අඩුවේද ඕඩියෝ රෙකෝඩ්ඩනාද කොළපාට පොළපාඩ ගණන් ගන්න අප පලනි බ්ලොග්ගේ අය අදේම ලොකු මේ අත්දැකීම් නෑ කිරීම සම්බල කතාට කරන්නේ බ්ලොක් කරනයට හිනාවේද අපිති අම්මට ඔඩු රිලවන්න සෙන්සුරාදිගෙන ගන්න ළම සේසරාදිගෙන ගන්න ළමයි පෝස්ක ජුටිස්ටස් ලයි අපි දැම ඇගි පැකල්ේ පිටිවස්සේ යන්නේ යෝස්කට උදේරගන්න පිලවුන්ගෙන් ගිම්බල්ලේ පරික්ෂන් කරගන හඩ ඉට ගිම්බල්ලෙ උත්සන් කිවගොත්ය අයට කිවත්න ගිම්බල්ල ගත්තය පිලවෙක් ගෙනච්ච කරලා ගැන්න අයත් වීඩියෝ දැක්කම දකි ගිම්බල්ල අරගෙන කිල අයියට ඕනේ ගන්න අය බොහොම ගන්න ගියා පෝස් ගජට ස්ටන්ස් මාස්ටර්ස් කරන අද ඇක්ටිවිට එකක් මක් කරේ ඕ අද පරිසරයත් එක්ක තියෙන මොක්කර ඇක්ටිවිටික ඉට මෙහෙන් යන්නත් පුළුවන් මෙහෙන් යන්නේ එනකින් පඩිවෙල වහ ඇතාර යන කැලපාර ුත්තිය දන්න අද නෑන කරන්න මේක වන්න මහක සෙන්සුරදිර මේ පැත්තෙන් තම කැයි දැන්ඉන්න ඇක්ටි පැකල්ටියක මේක ලෙක්චස් පටන්ගව අගන්නේ ආමයාල්ට දැර බුද්ධිට හෙමකට හම්බ පොරට තිබ්බා පයිනල් තිේසය සම්මිට් කරා තෝට ඇලයි සෙමස්ටක් යවරුණාගේ මක්කර සින්න ද අපයාර අවුරුදු 4 සින්න කිව මොනිස්ටරන්ස් ලයික වෙන චලනය කෙමස්ට්‍රී ඩිග්‍රියක් කර මම ෆිසික්ස් ඩිග්‍රියක් කරන්න සිස්ටන් කෙමිස්ට් පාමසිස්ට දන්න මොනසිස්ටේක් දන්න අන්තියෝ දැන් කියෝස්ක කරන්න ඉදිට ගන්නේ දවල්ට ඔන්න වෙන්න දැ වේලාව කීද දහයමාරයි කියෝස්ගේ වටේනික අවුලක් ඇද විර අප ගැනක් කියන් දෙන්නේ කියෝස් එක ඇග්‍රගේ ස්ටඩන්ට ලවා නේස් කරන්න චරදාමකින් කියන්න දුස්කගෙන පත්තරේ හම තත්දෙන බොරු වගේ අදාර දිලා පත්ද කේසගයක් කිය කියෝස්ක තියෙන හොඳ ඉදි වෙන මේ වගේ කැප ගන්න යුනි අයිලා කියන හරදි විජයවර්ධ කත අදන්න නොවේ යුනිියගේ කැපේ දෙදුලක් කරන්න වැඩන්න අඩි ස්ටෑන්ඩ එකනතුව තිටවල් තියන්න තුල වල්ලයි කැන්ටන්ස් තියෙන් වෙනට ඇන්ටින්ස් යනිසිටි වෙනටද අයම කැන්ටින් තියත් දන්න කියෝස්ටේ තියෙන හොඳ කියෝස්ටිකයි අතම රසුම්සුකයි ඇන්ට අයේ කඩේ ඔයටිය තියෙන හිද හොඳ අපි ඇන්ටයිඒ කඩට වෙනලොක්ගේ කිය අර අලු දෙෙන්දාසිනන එතන රස්ම සිද්ධාවය
හොඳර තිබ්බා උඹ කියන්නේ ස්ටේ මේ රේල් පාර පැනලා ෆැකල්ටි එකකට යනකොට මුල් දවස්ටික හොඳට තිබ්බා පස්සේ පස්සේ සාර සාමාන්‍ය කඩයක් පාරයනට දැක්කොත් ගහයි දන්න ඕ කියලා සයිස් සයිස් මොකක්ද කන්ස්ට්‍රක්ටිව් සිස්ටම් හින් දවුල හරි අපේ කෑම එක ආවා මේ රයිසන් කරී ලැජ්ජයි එලජ් කන එක වීඩියෝ කරන්න ඔන්න රයිසන් කරේ ද අපි කන්න රේඩියස ඔොම්බල පිගන රේඩියස අපටමයි අලයි පරිප්පුයි නෝමල් දෙක ඇම්වෙලවා චිකනුයි ඔයටික තම අපි මේ කාලියරලා පේන්ටි දෙයක් ගහන්ඩන්න අර කියෝස්ක මේසිට්නෙක් කිවෙන මේක මොකක්ද මේසි ඒර ඕඩ කරලන අපිට මේක හම්බෙන ඒක වයිබ්‍රේට්ටයි බ්ලිංකන අපේ ඕඩ වැනිලටී දෙයක් දැම් ලේට සුවන්ද තමයි තියෙන් වැල්ලව ඔවුනිය හයි අපේ වැනිලටියකාව ඒක කීබැක්ද තියෙන අපි හදාගන්නවා ඊනෑ අප වතුරයි සීනී කීබැක් දේදවාදී එ අපි අර රායාර කර එන අපි මේක අදල බීල අයිෙන් අරු ආයි මෙහිවා අයෝ බෑන කරන්න ඇල්ලත් එක ට්‍රේන් නැක්ක එහෙම කරන්න යන්නේ න පාරමැත් දැන් නිවා දැන් අපි ඉන්න ට්‍රේල්ලේ ස්ටේෂන් එක සමුස්ක ප්‍රශ්නක වහලාද සෙනසුරාද රහන්න ඕන අදවා කරහිතුවට වහලා තෝඩ අපේ කද්ද පලතුරු බිය වඩේ තියෙනවා රේල් පාර අරදය සරසවියනි ස්ටේෂන් එක සිින්දුවල තියෙන සිින්දු තියෙනනීම තොට තෙල් සංස්ථාව දෙයන දැන් අපි ඇතුල්ලෙන්න්න යන්න අපේ ඒරියයකට අපේ සයින්ස් ගල් ඒරියයකට සිගරට කඩිය දින සිගරට් කඩයන්කල් මැරුණ හොඳ දාලා තියෙනවා ඒ කියන්න බ බෝ කඩව ඒගේ නම කියන කෑල් ටීක් කරලා ටික් කරලා ගොග්ගක වල්ල අපට කොල්ලක් ගොල්ල ගනි දන්න පුතේ වලයි ඩිග්‍රික දෙන්න එන්න ට ඇතරතියා රාජ්‍යමකද තෙල් නීතිකද සංස්ථාව අනිජතෙල් නීතිකද සංස්ථාව එතකොට වම් පැත්තේ අරහෙ ඔක්කොම කැලේ ඉදං ඔක්කොම පැකල්ටිකතාදී ජියෝ බිල්ලින්නේ නේ ඔවු ඒක ජියෝ එක නෙමේ දන්න මේක ජියෝ එක එතියන මේක පෙට්ට එන්න ඒගේ මොකක්ද කෑල්ලත් තියෙනවා ට මේවල්ට පෙන්න අපේ රට්බි ග්‍රවුන්් එක හල්තර සැකල්ටික පැත්තෙන් පැකල්ටික පෙන්න්න අරේ වටේ පාරම වෙන දවසක ජියෝ ජියෝගන් ජියෝග්‍රෆින ජියෝලෝජියගේ කෑලිදිය ගොඩක් කට්ටි පට්ලෝ ගන්න ජියෝ ජෝග්‍රොෆියෙන් ජියෝග්‍රෆියක ආට්ටේ ජියෝලෝජීක සයින්සේද
අර ඇතින් හන්තාන පේනවාලට ක්‍රිකට් ගවුන්්ගේ මැච්චත් තියන සොප්පුල් මච්චම්ම ක්‍රිකට් ෆෑන් චල්ල කරා වන්නේ ක්‍රිකට් ෆෑන් තියන ෆෝස් Graduate Institute of Science PGIS ඔගුල්ලන්ගේ ආශාව සිද්ධ තේරාදිනයට එන්නනම් ඔගලන්ට ඵලයනි අන්ඩ ගැජුවට් ලෙවල්ල එක ගන්න බැරුණනම් ඔගල් පෝස් තේරාදිනයට එන්න free PGIS ඇඩ්ඩ අන්ඩ්‍රජට් යන්න කරනට මාස්ටයක් යන්න මේ ලොකු ගානක් යන්නෙත් නෑ එන්න පිල් කරන්න පුළුවන් PhD ගන්න පුළුවන් සමහර අවුනේ කෙනස්්‍රගත් ෆිසික්ස් තියෙනවා අපේ ලෙක්චරස්ලත් තින්න සමහරය මේ කරපු නම් කවුරු එතකොට මේ තියෙන ක්‍රිකට් ග්‍රවුන්් එක මැච් එකක් යනට එලවරේ ඇත්ලටික් ග්‍රවන්් බෝල් ග්‍රවන්් එක පොඩි මැච්චයක් යන කවුරු හරි සංවිධානත්ම වෙච්ච මොක්කරි සොසයිටියක් කරිමක් කරෙන්ද මැච්චයක් තොර මේ පැත්තෙන් දිස්වෙන්නේ සයින්ස් ෆැකල්ටි භූමිය තම ඇතින් ලයිබ්‍රික වේනවා ඇතින් පෙන්න්න රොන්න ළඟට පෙන් අරහ සූලෝජී බොට්නි ඒ බිල්ඩිම් එකොට මේ අපේ ලයිබ්‍රිය එක අනිත් ඩිපාර්ට්මන්ට් පෙන්න්න වෙන්න අපි පාරෙන් යන හිද යන්න ඇතුල් වෙන දවසේ පෙන්නු සැන්සුවත් දවසක්කින්ද මේ ලයිබ්‍රි කරලා සෙන්සුව ලයිබ්‍රි කරලා කියන අතර අතර ගෙනගන්න සතිය දවස්සට ලයිබ්‍රි කරලා තියෙන හය වෙනගන්න අයමහය හමාර ලයිබ්‍රිකට නම් බොහෝ අඩු අරගනත්වා ගින් තියන්නේ අවුරුදු අතර ඇතුළ ස්ටූියස්සල එතවට චුට්ට ගියා ඒ පස්සහෙම ලොකුවට ඉට පස්ස ලෙවල්වලට බලන්න දෙවල් නෑ යව තියනවා බලන්න දේවල් බල්ල තේරුම් ගන්න වෙලාවකුත් වෙලා හිතෙන්නෙත් නෑ ඊට නහුගල් ලේසි පඩක් කියවන එක කියල හිතන එකල් අර ඒකට කියල්ල පොතහොගන්න යනලාට තරම කියවන්න පුළුවන් කියවලා නොට්ටෙ සදාන්න පුළුවන් අනි ෆස් years වලින් පස්සේ මේන් ප්‍රෙෆරන්ස් එක වෙන්නේ YouTube තමයි YouTube වෙන YouTube years වලින් පස්සේ ඒත් නෑදී අපේ අර පොඩි පොඩිව බලන්න තියෙනවා PDF තමයි ඒකට මේ තියෙන ඇත්ලටික් ග්‍රවුන්ඩ් එක මොකක්ද අර මොකක්ද මාරට කියන්නේ ට්‍රැක් එක චාකෝල් ට්‍රැක් එක ට්‍රැක් තියෙනවා වැඩක් නෑ ඉතින් ගල් තියෙනවා මේ දුවන්නේ මරි අමාරුයි ලොකු ලොකු ගල් තියෙනවා හැන්දෑවට ඉල්ලා දුවල ඇඟ බස්ස ගන්න වගේ පුරිකන පේනවා අප ඇඟ ඇඟ බඩ බස්සක පොට පෙන්න්න බඩ ඇතුළට දාගෙන ඉන්න තියෙන් අපේ කොමන් කොමන් භූමිය ඒ පැත්ත වීඩියෝ කරොත්තේ අපිට හිරයන්න ඉරේ යන්න නවා අට ඇතින් හන්තාන පේනවාල කොමන්නේ අවත කරලා හන්තාන දිහාවල මේ කන්දරත් එහ වැසෙන හත්තාන මමයි ඔවන දිගටම හන්තානම ම තාම ගිම්බල් එක ඇංගල් හදන හැටිය මන කෙස්ටික ඒකර අර හුරුවත් එක් උඩ පෙන්න්න ඕන කිය එතවඩර් මේක උපාගෙන මක් ගන්න ගින් පෙන්නවට ඊට පස්සේ මෙහෙම කරගෙන ගියගේ තෝඩ එක අතරිය මේ ඇංගල්ල හිටිනවා දැන්ටිකක් පුරි වගේ ඇගේ සද්දදාල් තියන්න
මේකේ බා ඉන්දියාවේ වෙළඳ ව්‍යාපාරික ඉවර වෙන්න යන්නේ මොකක් හරි මේ නැසේ සේල් එකක් ඒකට මේ තියෙන්නේ ඔයාලා අහලදී අල්ලිස් පොකුණ කියන එක තමයි මේ තියෙන්නේ. ඒක ගැන එක කතා තියෙනවා එක කතා තියෙනවා. කතා ගොඩක් බොරු කතා ගොඩක් තියෙනවා. ඇත්ත කතාවක් තියෙනවා. මේ තියෙන්නේ අල්ලිස් පොකුණ. ඉවනේ දැන්. ලස්සනයි හැබැයි. එක එක කාලේ එක එක විදිහේ මල් තියෙනවා ඒකේ. විතරයි තියෙනවා කියන්නේ ওই මල් ටික ගලවලා අලුත් මල් ටික ගලවලා කරලා ඔබන එක තමයි කරන්නේ ඉතින්. එහෙම නැතුව හැමදාම ලස්සනට මල් ටික වෙන්නේ නැහැ. පොඩි බොරුවක් තමයි කරන්නේ. අර කෙටි කාලින භෝග ඉටි කාලින භෝග ලස්සනම කාලේ මල් ටික ගලලා ගහනවා කමියුනිකේෂන් ලං එද්දීම ගහනවා ඔව් කමියුනිකේෂන් ළඟ එද්දි හැමතැනම තියෙන කැත මල් ටික ගලවලා ලස්සන මල් ටික ගහනවා ඒකට මේ තියෙන්නේ අපේ ටෙනිස් ග්‍රවුන්ඩ්ස් අච්චර තියෙන්නේ ටෙනිස් ඉරිටියක් ඇඳලා දෙනවා ඊට පස්සේ අපි මේ අපි යන්නේ මේන් ගලහ රෝඩ් එකේ ඊළඟ බ්ලොග් එකේදී මීට වඩා ස්මූත් කැමරා ඔපරේෂන් එකක් බලාපොරොත්තු වෙන්නේ සමාව වාචනය කරනවා නේ අර ඈතින් දැක්ක මැච් එක දැන් මේ පැත්තෙන් වහලා බලන්න පුළුවන් වෙනත් කෝණයකින් වෙනත් කොනේකින් මහගන්ධ බස් එක මහගන්ධ බස් එක අද ටිකක් හයියෙන් යනවා හයියෙන් යනවා සෙනසුරාදා නැත්නම් වෙන දවස්වල එහෙමනම් ඕක හරියට මෙහෙම ඇවිදගෙන ගිහින් අල්ලගත්තා මේ බස් එක කැම්පස් එකේ ඕන තරම් ඉඳන් ඇවිදගෙන ගිහින් බස් එක අල්ලගන්න ඕනෙත් නැහැ අනේ ඉතින් වැරද්දක් කියන්න දෙයක් නැහැ බස් එකත් අපි එනකන් ඕන තරම් වෙලාවක් ඉන්නවා ඒගොල්ලන්ට කිසිම හරියක් නැහැ ෂේප් එකකින් ඊට අරුණාචලම් එකකින් පෙන්වන්න බැරි වුණා කොයි අරුණාචලම් හොස්ටල් එක දැන් මෙතනින් ඉතින් ඔය යන්න පුළුවන් අතනින් උඩින් ගිහින් උඩ පෙරාදෙණිය පැත්තට ගිහින් ඒ පැත්තේ තියෙන හොස්ටල් වලට කෝවිලට ඒ පැත්තට එහෙම ගියයි අන්තානට වෙනකන් ගියා කිව්වේ අපි වෙලාවක ඒ පැත්තෙන් අර මේ මොකක්ද ලේෂවල් පැත්තට ඒ පැත්ත බ්ලොග් ගියත් බුරුස් ගලට ගිහින් බ්ලොග් ගියත් දාමු අතිය දෙස්පසිතෝ වලට තමයි ටිකට් ගන්න ටෙම්පෝ එක ගන්නනේ ටෙම්පෝ එක ගන්න දෙස්පසිතෝ එකට දෙස්පසිතෝ කියනවා දෙනවා ටෝ ගන්න දෙන්නේ මොන පාලවද ගජසිංහ පාලවද අර ගජසිංහ එන්නදී අර ඉන්නේ ගජ ගජේ ඉන්නේ චලනය නිකයි යන එක කියන්න බලන්න වාගේ දවා කෙමිස්ට්‍රි කරන්න බලාපොරොත්තු වෙනද මේ සයන්ස් ෆැකල්ටි එකට ආවේ ඔව් පැහැදිලිව ගියොත් ඔව් නෝයි කොළඹ සයන්ස් ෆැකල්ටි එකට යන්න වෙනද පෙරාදෙණිය සයන්ස් ෆැකල්ටි එකටම ආවේ මට කෙමිස්ට්‍රි කරන්න කියන ආසාවට තමයි ඉතින් කොළඹත් කෙමිස්ට්‍රි තියෙනවා කොළඹ කෙමිස්ට්‍රි වලට වඩා මෙහි කෙමිස්ට්‍රි එක ටිකක් හොඳයි කියලාද කියන්නේ රෑන්ක් නෑ එහෙම නෙමෙයි ඒක මෙතන කියන්න බෑ අපි මං ඔයාලට පුද්ගලික වෙලව පස්සේ ඒක අර පැහැදිලි කරලා දෙන්න බෑ හරි දැන් ආවේක ඇත්තටම කෙමිස්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක කියලා මොකද හිතන්නේ හොඳයිද හොඳයි මේක මේ සර්ලා හැම බලන්න පුළුවන් හින්දා පොඩ්ඩක් හිතලුත් ඔව් ඒක තමයි මේ ප්‍රශ්න නැහැ දැන් අපි එන්නකට ඇවිල්ලා ඉන්නවා කොහොමරි මම තාම සර්වයිව් වෙලා ඉන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තාම සර්වයිව් වෙන එක තමයි වටින්නේ අන්තිමට කල් ගියාම තේරෙනවා සර්වයිව් වෙන එක තමයි ප්‍රධානම දේ කියලා හරි මිල්ක් බාග් එක පේනවා යුනිවර්සිටි මිල්ක් බාග් එක අද අද කිරි බොන්න එන්නේ සෙමස්ටර් වල වහල් අර මේ
යුනිවර්සිටි එකේ තියෙන හොඟක් මේ අඩුවක් විදිහට වෙන්නේ නුවර තියෙන දෙයක්ම තමයි ඔක්කොම වහනවා මේ රැයට නෑ මුකුත් රෑට නෑ වීකෙන්ඩ් වලට නෑ වීකෙන්ඩ් වලට නෑ රැයට නෑ ඒ කියන්නේ දැන් ඉතින් ඔය මිල්ක් බයි ගත්තම 4ටද කොහෙද වහනවා 4ට පාට අනික පටන් ගන්න උදේස් 10ට විතර මිල්ක් බයි පැත්තකට දාන්න ලයිබ්‍රරි එකකින් 6ට වහනවා ඒක රැයට පාඩම් කරනවා ඉතින් බෝඩින් වල ගිහින් හොස්ටල් වල ගිහින් පාඩම් කරනවා මේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා දැන් ඇත්තට මේ අපේ ෆැකල්ටි එකේ තියෙන ප්‍රශ්නේ තමයි ඒක මොකද දැන් ඉෆෙක්ට් එකේ එහෙම 20% ලයිබ්‍රරි එකක් එහෙම තියෙනවා අපේ එහෙම දෙයක් නැහැ ඉතින් අපේ කට්ටියට එහෙම එකක් හදන්න උවමනාවකුත් නැහැ එතකොට සාහන් දැන් මට කියන්න ඔයා මේ සයන්ස් ෆැකල්ටි තෝරගත්තේ ඇයි දැන් ඔයා ඒක ගැන සැටිස්ෆයිඩ්ද මට ස්ටෝරි තේරීමක් කියලා වල තිබ්බේ නෑ මගේ සෙට් එක අඩුයි එතකොට ඉතින් පේරාදෙනියට තර්ඩ් බෝඩ් එක ආවේ ඒක හොඳයි ඉතින් ඒ කියන්නේ කලම්බ ගියා නම් ඔලුවෙත් සිලෙක්ට් වෙන එකක් නැති ෆිසික්ස් ස්පෙෂල් එකකට මෙහෙදි සිලෙක්ට් වුණා ඉතින් 20ක් වගේ ලොකු ගණන් ගන්න ඉන්නේ හොඳයි ඉතින් ඕවරෝල් කොහොමද ෆිසික්ස් කරන්න තමයි හිතන් හිටියේ ඉතින් ඔය ඕලෙවල් කාලේ නම් ඒකට මේ දාලා ඉන්නේ කවුරු හරි බඩු වගේක් දාලා ඉන්නේ කළු පැහැති ලැබ්බෑ අර සරසවි සිස්සු වගේ කළු පැහැති ලැබ්බෑ දාලා ගිහින් මේ තියෙන අපේ AT එක ආර්ට්ස් තියටර් එක මේ ආර්ට්ස් තියටර් එකේ ෆිල්ම් එහෙම පෙන්වනවා ලොකු කන්වර්සේෂන් දවසේදී හරිම ලස්සනයි රෑට එක ලයිට් දාලා තියෙනවා කහ පාට ලයිට් එතකොට මේ පැත්ත ආර්ට්ස් ෆැකල්ටි එකේ ඒක බිල්ඩින් තියෙනවා ඒකවල මම කීකී හිටියේ ෆිසික්ස් ඩිග්‍රී එක හොඳයි ඉතින් මෙහෙ වැරද්දක් කියන්න කියලා නෑ වැඩි කියන්නේ දැනට තියෙන ප්‍රශ්නේ තමයි අපේ ස්ටාෆ් අඩුවක් තියෙනවා ඒ ප්‍රශ්නේ වුණා ඩිග්‍රී එක ලොකු අවුලක් නෑ ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කොහොමද ඕ ලෙවල් කාලේ නම් ෆිසික්ස් කරන්න ඕනේ කියලා තමයි ඔළුවේ තිබ්බේ ඒක කරා අන්තිමට ඒක කරන්න හම්බුනේ ඉඳලා මම සතුටින් ඒකට මෙහෙ එහා පැත්තේ ඔක්කොම ආර්ට්ස් ෆැකල්ටි එකේ දෙපැත්තම ආර්ට් ෆැකල්ටි ෆැකල්ටි තමයි තියෙන්නේ මේ හරියට ඒකට අරහෙ අස්සේ ගෙම්බ කැන්ටින් එක අරහෙ තියෙනවා පේන්නේ නැහැ නේද කැම්පස් එකේ ගොඩක්ම ලස්සන ඒරියා එකේ තියෙන ආර්ට් ෆැකල්ටි තමයි ඔව්නේ ඒක ඉතින් සයන්ස් ෆැකල්ටි උනත් අපිට පිළිගන්න වෙනවා ඔව් ඇත්තටම අපි සයන්ස් ෆැකල්ටි තියෙන පැත්ත නම් එහෙම ලොකුවට ඒ හින්දා අපිත් වැඩි හරියක් අර 2 years වගේ ගැවසුනේ ආර්ට් එකේ තමයි ෆැකල්ටි එකේ පැත්ත ඒ කාලේ අර අත්තනින් ඈතින් සෙනෙට් එක පේනවා වෙන දවසක යන සෙනෙට් එක මේ සෙනෙට් එකේ ඉස්සර ඉන්න පුළුවන් ගල් කණු වල ඉස්සර පුළුවන් බෑ දැන් බෑ ඒතකොට ඉතින් වැඩි හරියක් ඒක තමයි හිටියේ අලුත් මැනේජ්මන්ට් එක කියන එක නීති රීති ඉන්න ඒක ඒ අවස්ථාව දැන් නැති වෙලා තියෙනවා ඔව් නැත්නම් ඉස්සර දැන් ආර්ට් එකේ ළමයි පාඩම් කරන්නේ තොතෙන් නැගිටලා ලැබ් තියාගෙන මේ සෙනෙට් එකට ඇවිල්ලා දැන් ඉතින් ඒ කට්ටිය සරණාගතය වගේ එක එක තැන් ඒක දැන් අර ගස්සස්සේ හැමදාම මේ තැන්වල මම දැකලා තියෙන ගොඩක් කාට ඉන්නවා ඔව් පොළොන්නරු සෙනෙට් එක වහපු එක තමයි මං හිතන්නේ මේ අවුරුදු 4ට මම දැක්ක ගොම්ම ඩිසිෂන් එක ඊටදී මේව කරන්න දේවල් තියෙනවා ඔව් ඊට වැඩිය වහන්න දේවල් තියෙනවා මේ ඊට වැඩිය වහන්න නතර කරන්න දේවල් තියෙනකොට තමයි සෙනෙට් එකට ළමයි ෆ්‍රීලි වෙන එක නතර කරේ more open than usual කියලා ගහපු දණකට එහෙම වහපු එක ඉන්න කැප වැඩි කෙලිම මෙන්න මේ මෙයා හිටියනම් එහෙම එයා හිටියනම් සෑහෙන ඩිසපොයින්ට් වෙලා මේ තීරණය මේ පැත්තේ තියෙනවා මොකද්ද හොස්ටල් එක JP නේ JP අරහෙ එතන තියෙන්නේ ආර්ට් ෆැකල්ටි හරි JP එක කන්දෙන් එහා තියෙන්නේ අර කුඩේ අනිත් ඊළඟ වංගේ තමයි JP එක තියෙන ක්වාටර්ස් YC එකමයි මේ අයෝජෙනික්ස් ගේ පිළිමේ තියෙනවා අපේ කැම්පස් එකේ නිර්මාණ සර් අයෝජෙනික්ස් ඒ කාලේ මොකද්ද මේකේ නම ඒ කාලේ සිලෝන් යුනිවර්සිටි සිලෝන් යුනිවර්සිටි ඔෆ් සිලෝන් යුනිවර්සිටි ඔෆ් සිලෝන් පේරාදෙණිය කැම්පස් එහෙම තමයි තිබ්බේ කියන්නේ යුනිවර්සිටි ඔෆ් සිලෝන් එකේ බ්‍රාන්ච් එක පස්සේ මෙහෙට අනික් ෆැකල්ටිස්ුත් මෙහෙට මූව් කරලා ඉතුරු වෙච්ච පාර්ට් එක තමයි කොලම්බියා යුනිවර්සිටි. ඒකට අරහෙන් සෙනෙට් එකයි ඒ බිල්ඩින්ග්ස් ඈතින් පේනවා.
අපේ අද ටාගට් එක මේන් රෝඩ් එකේ හින්දා අපි මේන් රෝඩ් එකේ රෝඩ් එකේම මහගන්ධ බස් එක සුපුරුදු විදිහට ස්ලෝ වෙලා තියෙනවා පේනවා ආයෙත්. මහකන්ද බස්සේ තමයි නේ කියන්නේ කැම්පස් එක ඔව්. ගොඩක් ඒරියා එක කව කරගෙන ඔව් යන මේන් ගලහ රෝඩ් එකේ දිගටම යනවා ඉතින් මහගන්ධ බස් එක. ඒ වුණාට ඉතින් අපි කවදාවත් කැම්පස් එක ඇතුළේ යන්න ඉතින් බස් එකේ නගින්නේ නැහැ පයින්ම තමයි යන්නේ. ඒක පුරුද්දට ගියාට පස්සේ ඔය කිලෝමීටර් 8-10ද කියලා අදාළ නැහැ මේක. ඔව්, ඒ පයින් කියන්නේ තමයි ඇතුළේ ඇවිත්. කැම්පස් එකට ආපු මුල් දවස්වල පොඩ්ඩක් කරා අමාරු තිබ්බට පස්සේ නම් හුරු වුණා නේ පයින් යන එක සෑහෙන. ඔව්. කිලෝමීටර් ගාණක් වුණත් පයින් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එකපාරක් බෝඩින් හොයන්න අපි ගියා කිලෝමීටර් 35ද කොහෙද කොච් එකේ තිබ්බා. මේ ඔය වගේ තමයි ඉතින්. මෙහෙ ආවොත් කොහොමද ඇවිදින්න පුරුදු වෙනවා. කඳුළු වල ඊයරවයි මේවයි ඔක්කොම තියෙනවා. අර ඒරියා එක වැඩි හැබැයි අනිත් යුනිවර්සිටි ඔව් යුනිවර්සිටිස් එක බලනකොට මෙහෙ ඇත්තටම නිදහසේ ඉන්නවනේ නිදහස වැඩි ඉතින් ඕන තරම් ඉඩ තියෙනවා. ඕන තරම් කරන්න දේවලුත් තියෙනවා. ඔව් අර හිර වෙච්ච කැම්පස් එකක් නෙමෙයි ටවුන් එකක් නැද්ද නෙමෙයි යුනිවර්සිටි එකකින් හින්දා වටේ ටවුන් එකක් මිසක් ටවුන් එකක් නැද්ද අද යුනිවර්සිටි යන්න නෙමෙයි හින්දා ඉතින් අර ෆ්‍රීඩම් එක තියෙනවා. ඉඩම් තියෙනවා. අර පොකුන්ට ලංකා පොකුන්ලු කියන්නේ ඒක ලංකාවේ හැඩේලු තියෙන්නේ. ඒනකොට ලංකාවේ හැඩයක් කොයි පෙන්නලා නැහැ කවදාවත්. ඔය ඉතින් තියෙනවා ළඟින් යන එකක් තියෙනවා. අපි හිතාගෙන බැලුවාම පේනවා ලංකාව කියලා. හිතාගෙන බැලුවාම ඉතින් ඕනම දෙයක් ලංකාවේ විදිහට පේන්න පුළුවන්. අරගෙනම් තියෙනවා ලංකාව හැඩේ එකක් ගාඩන් එකේ. ඔව්නේ. ඒකේ ලංකාවේ හැඩයක් ලංකාව තියෙනවා. හැඩෙන් එකක් තියෙනවා. බොටනිකල් ගාඩන් එක. ඒකටත් දවසක් ගියා ගිම්බල් එක අරන් දෙනවා නම් ඒකට try එකක් දෙනවා දෙන්න. එතකොට අර ඒකට එහා අර ඈතින් පේන්නේ වල සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨ. ඔය අපි එතනින් ක්ෂණින් දෙන්න ගියා. මේ දිනවත් මොකද්ද මේ වංගු? මොකක්ද ඒකට කියන්නේ මේ ආල් අයියෝ ඒක නම් මතකත් නැද්ද? වද අවුරුදු 4ක් හිටියා නේ. කිස් බෙන් එක. කිස් බෙන් එක හාදු වංගු. ආදු අර ඒක තමයි මම කියන්නේ මට ඒක හරිනේ. ඒ කිස් බෙන් එක අපි දන්නේ අතර මොකද කිස් බෙන් කියලා කියන්නේ. හරියට මම දන්නේ නැහැ. වාහන නිකන් කිස් කරන්න යනවා වගේ ඉඳන් මෙතන යනකොට මේ එකපාරක් දෙපැත්තෙන් යන වාහන එකපාරක් කරන ආයි චලන ගයියත් කොයි කිස් කරන්න ගියා. තුන් දෙනෙක් දාලා අපි යනකොට කවුදන්ත් එක්කනවා යා නිමේෂ් නිමේෂ්ද අපි තුන් දෙනා යනකොට තව ටිකක් කිස් කරනවා ටැමින් සෙට් එකක් ආවා සෙට් එකක් ඇවිල්ලා අනිත් පැත්තේ බයික් එකේ පාරේ අයිනට දාගෙන ආයිනට දාන කොහොමද කැලේ ගිහින් තමයි තේරුනේ මේ තියෙන JP එකට යන පඩි පෙළ මෙතන ඉතින් යන්න අර පුළුවන්. ලස්සන ප්ලේස් එක තමයි JP එක. මෙතන හොඳ view එකක් තියෙන උඩ. ඔව් උඩ view එක ලස්සනයි. සන්සෙට් එක හොඳට බලන්න. ඔව් උඩ අර බංකුවක් එහෙම තියෙනවා. ඒකට වෙලා සන්සෙට් එක බල බල ඉන්න පුළුවන්. ලස්සනයි ඉතින්. දැන් අපි එන්නේ වල ගාවට. වලේ ඩ්‍රාම කියනවා ඉතින් නිතරම. ඒකට ඒක හොඳයි ඉතින් අර ස්ට්‍රෙස් රිලීස් කරන වැඩේට එක්සෑම් කාලේට එහෙම වල සතිය එහෙම තියෙනවා. ගොඩක් වෙලාවට එක්සෑම් කාලේට තමයි තියෙන්නේ. ඒකට අර ස්ට්‍රෙස් රිලීස් කරන හොඳයි. දැන් මේ පාර එක්සෑම් එකෙත් වල සතිය සමහර ඒවාටයක් එහෙම බැලුවා. ඒකට ඉතින් අර හොඳයි ඉතින්. එහෙම එකක් තියෙන එක. පැත්තෙන් පෙන්වන්න. එතකොට මේක තමයි මේ සරච්චන්ද්‍ර එලිමහන් රංගපීඨය. එතකොට ඉතින් ඔයාලා මේක ගැන නම් ගොඩක් අහලා තියෙන සරච්චන්ද්‍ර තමයි හැදුවේ. ඔක තමයි ඉතින්. ඕක ගෙනත් එක බුරු කතා ගොඩාක් තියෙනවා. ගොඩක් තියෙන ඇත්ත කතාවක් තියෙනවා. ඇත්ත කතාවක් තියෙන ඇත්ත කතාව තමයි ඕකේ ඔයාලට හරියටම ඇහෙන්න ඩ්‍රාමා එකක් බලන්න ඕන ඉස්සරහට යන්න හැමදැනටම
ඇහෙනවා කියන බොරු කතාවලට ඉන්න කට්ටියගේ සවුන්ඩ් එකත් එක්කත් මේ ඔව් ඒක තමයි ඒක පොතක් ඩිපෙන්ඩ් වෙනවා හොඳ වැඩේ තමයි පුළුවන් තරම් ඉස්සරහට යන්න ඉස්සරහටම ගිහිල්ලා අර view එකත් හොඳ ඔව් නේ නැත්නම් අර ඒක පිටපතට තමයි පේන්නේ නැහැ හොඳම ඔප්ෂන් එක සමහරු එක එක කතා කියනවා ඒ වුණාට හොඳම වැඩේ තමයි හොඳට ඉස්සරහට යන්නේ ඒකට හොඳට බැලුවේ හැටි මේ අනේ හොල්මංගුව ඉන්නේ හිල්ඩා හොස්ටල් එක හිල්ඩා හෝල් එක ඒතකොට ඒක ගැන හොල්මන් කතා එහෙම තියෙනවා හිල්ඩා කුමාරිය කතා අරවින්දයි හිල්ඩා කුමාරිය ඒතකොට ඒක ගර්ල්ස් හොස්ටල් එක ඉස්සර බොයිස් එකක් හොල්මන් ප්‍රශ්නින් කරා මේක මාරු කරලා මම හිතන්නේ ඔය ගෑනු කිරීම මාරු වෙලා දිනවා දෙතුන් පාරක් ආමුතුරක් තියෙනවා අපි කලින් දැක්ක JP එකේ උඩ තමයි අරවින් එතන view එක හොඳට තියෙනවා ඒතකොට මේ JP එකේ කට්ටියට මේ ඉල්ලගේ කට්ටිය දිහා බලන් හිටියේ එච්චර දුර පේනවා නම් ඒක දැන් චානලයකට එහෙම බෑ මොකද උඩ දුර පේන්නේ පේන දුර පේන දුර පේන ළඟ පේන්නේ නැත්තේ ළඟයි අතරමැද තමයි පේන්නේ ළඟයි දුරයි අතරමැද යම් ප්‍රමාණයක්ද පේන්නේ පේන්නේ නැත්තේ ලොකු ප්‍රශ්නයක් කියලා ෆෝකස් කරන එක අවුලක් තියෙනවා ෆෝකසින් අවුලක්ද ලෙන්ස් එකක් දාලා තියෙන්නේ කොට JP එකේ තමයි දිගටම තියෙන්නේ කන්ද උඩ පේන්නේ නැහැ මෙතන යට ඒකත් හිල්ඩ් එක තියෙනවා ලොකුවට හිල්ඩ් එක සෑහෙන ලොකු වෙන හොස්ටල් එකක් ලොකුයි අද නිකම් පාළුයි වගේ වුණාට ඉතින් මේ දවස්වලට ඔව් මෙතන සෑහෙන ළමයි යනවා මේ ගොඩක් වෙලාවට මේ හරියෙන් ආර්ට් එකේ ළමයි පයින් යනවානේ ඔව් ඉතින් නාදන් එකට යන කට්ටිය මේ හොස්ටල් එකේ ඉන්න ඉල්ලකට පිරිවෙනවන්ට යන්න දෙන්න එපා හුඟක් හොස්ටල් වලට පිරිවෙනවන්ට ඉන්න කොමන් ඒරියා එකක් තියෙනවා ඉල්ල එකේ එහෙම නැහැ ඉල්ල එකේ නෑ අනිත් හැම හොස්ටල් එකේම ඔය ගෑනු පිරිවෙන දෙගොල්ලන්ටම ඉන්න පුළුවන් කොමන් ඒරියාවක් තියෙනවා ඉල්ල එකට පැත්ත පලාත එන්න දෙන්න නැහැ අතන පිටර යන්න පුළුවන් අතෙන්ට ගේට් එක දොර ගාවට දැන් නාදන්නේ කිට්ටුවට ඇවිල්ලා තියෙන්නේ අපේ ඩෙස්ටිනේෂන් එකේ කිට්ටුවට මෙතන අනිත් පාර මේ JP එකට යනවා JP එකට මේ පැත්තෙනුත් ගියයි මේන් රෝඩ් එක කියන්නේ වාහනේ යනවා නම් මේකෙන් ගියයි බයික් එකේ පඩිපෙන් ලගින්න පුළුවන් නම් ගියයි අර හොඳ අර ඒ වගේ අර ට්‍රැක් එකක් වගේ ඔෆ් රෝඩ් යන බයික් එකක් තියනවා ඇවිල්ලා එනවා ට්‍රැක් එකක් JP එකේ පඩිපෙන් ලයි ඒකට මේ පාරෙන් ගිහින් හෙල්ත් සෙන්ටර් එකට ගියයි. ඒකට මේ බේත් ගන්න ආවා මේව කරන්න. තව මොනවද මේ ඇබෝෂන් එකකට යන්න ඕන නැහැ. ඒකට ගියයි. වොෂ්රූම් එකේ යන්න ඕනේ නැහැ. මේ දෙපාරක් පුළුවන් තියෙන්නේ මම අනේ අපිට ඔරියන්ටේෂන් කාලේ ඔය කියලා දුන්නා. ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ කොහොමද කරන්නේ කොහොමද දැන් අර ලංකාවේ සෙක්ස් এডুকেෂන් සීන් එක මේ කරන්න දෙන්නේ නැහැ මේ හාමුදුරුවෝ ටිකයි ඔය කට්ටිය. ඒතකොට ඉතින් යුනිවර්සිටි ඇවිල්ලා තමයි සෙක්ස් এডুকেෂන් හම්බෙන්නේ අතට. හම්බෙනකොට වැඩේ වෙලා ඉවරයි. වෙන ඕන දේවල් වෙලා ඉවරයි. ඒ හින්දා මේ අලුත් ආණ්ඩුවට පුළුවන් නම් හොඳයි ඉඳන්. අර හෙල්ත් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා ඒකෙත් තියෙනවා මාලට ඒකෙත් කරන්න ඒකෙත් දැන් අර හුඟක් ඉස්කෝලේ මම අහලා තියෙනවා ලැජ්ජාවට කරන්න හැල්ලු එක ගෙදරින් බලා ඉන්නේ කියනවා. ඇත්තටම ඒක තියෙන්න ඕන දෙයක් නෙවෙයි. මිනිස්සයා කියන බේසික්ම දේවල් දන්නේ නැතුව මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න බෑ මේ ඔව් මේ අතල්ලා දාපු එකක් ඔව් අතල්ලා ඔය ලස්සන පාටස් එකක් නේ පාටස් වගේ පහල එහෙම ගලවලා මොනවා හරි ප්ලෑන් එකක් අලුතෙන් මොකක් හරි හදන්න වගේ නේද මේ පැත්තේ එහෙම ටිකක් අර මේ අරලතරානේ වඩා නිකන් කැලේ වගේ ටිකක් තියෙනවා මේ පැත්තට හොඳට සිසිල එහෙම දැනෙනවා චලන ගේමක් මේ පැත්තේ ජීවත් වෙන්නේ මේ පැත්තේ තව දුර යන්න ඕනේ ගොඩක් දුර යන්න වහ ගන්දරව යන්න ඕනේ මේ දෙක එකම මේකද ඉන්නවා ඕනේ
පහිතන්නේ පරණ කවාටස් දැන්න ගැන එකම මේක තියන්න පැත්තර අප කෙමිස්්ක පිසික් එකයි වගේ ඕනේ ඇත්තමාරුලාදී මේ පාරෙන්ගේහගේ මොකත් මාකස්සකට මාකස් ප්‍රස්ටේ කාලය කට්ටිය එකට පිදල දැ මාකස් එකටයි අරහ අක්බාරකට අපි කට්ටිය අක්බාර හිට එතන සෙට්ට සෙට්ටන අප යාලු විදිහට සෙට් උදේ පාන්දර හතරට ගැන අපි තමයි උදේ පාන්දර හතරට ඔොෂ්ටු ගැන දෙන්නට හිදී ඇරෙන්නේ අපි දෙන්නදා උදේම එහෙම තමයි අඳුරගත්ත උදේම හැරන හොස්ටල් එක දෙන්න අඳුරගෙන හෙම ඉරස බෝඩිං වලට ගහින් වස දිකතමඉතින් අපි යාලු විදිහට හිටියද තව මහකම්ද බස්සයක් කන මේ පාරේ මේ ගලහ බසුත් යන අවු ගලා බස් යන ආය නිලුව බස්්චා ආය මේ දොළු හර හකම්පොල සරසවිකම ඔයදගත්ය ඒකත් දොළුව ගම්පොල බස්සේ සාමාන්‍ය ගම්පොල බස්සනකට ඊෆැක් දරහින්නේ අර ඇතින් නාදන්නේ වේ නාදන්නකට යන්න අපි අරවැත්තෙන් ගින් අරවත්තරකින් අප වුණේ පල නීඩියට ඇති නේද ඇති ඇතින සෑන් විරට ප්‍රස්ටේක එහෙම නාදන් ආවනේදී නාදන්න කෙතන ගොඩක් හිටියනේ නොදන්නගේ ඉතින් හිටිය යාලුට යාලු ඔක්කොමගේ නාදන්න නාදන් හිටිය ඒතොට නාදන්නේ කොමන්නගේ තම අර්දැන් ගේවර්ධනය කට්ටේ සෙට්ටගේ නාදන්නේ කොමන්න එක තම ඉස්සර අපේ යාලුවට අප කම්බිනේෂන් ගොඩක් එක තමයි ඔක්කොමගේ හිටිය එක තම අනි ගැල්ලමන ගැල්ලම ඔක්කොම එකට තම දැම අපි දෙකට හිටියට එතට මේ දකුණු පැත්ත තියෙන පාර නාදන්නේට යන පාර එත් එක්මට චූටි ගඩ් පඩි පෙල තියන්නේ හෙල්සෙන් හොස්ටල් දෙයක් තියෙනවානේ දෙකුත් තියෙනමකක්ද සරසවී සරසව වූ යනද මැදුර මැදුර සරසාව මැදුරයි තාමකත් එකක් තියෙනනේ ආමේ මේ මිත්තයි සංගවිත්තද සංගම ට ඕක තමා විස්තරේ හරිහෙන අපි අදට නතර කරුණේ නතර කරු නතර කරු